අපි දරුවන්ගේ අධ්‍යාපනය ගැන දරුවන් ඉස්සරහට අරගෙන යන්න මොන තරම් වීඩියෝ කරත් මොන තරම් ඒ ගැන කතා කරත් හැමදාම අපිට කෝල් කරලා මෙසේජ් කරලා කමෙන්ට් කරලා කියන ප්‍රශ්නයක් තමයි අපි ඔය හැමදේම කරනවා. අපි දරුවන්ට ඔය හැමදේම කරලා බලනවා ඒත් හරියන්නේ නැහැ. ඒගොල්ලෝ කම්මැලි. ඒගොල්ලෝ වැඩ කරන්න කැමති නැහැ. පොතක් අතින්වත් අල්ලන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහොම ගොඩක් අය අපිට කමෙන්ට් වලින් කියනවා ඒගොල්ලොන්ගේ ළමයින්ගේ ප්‍රතිඵල පේන්නේ මොන දේ කරත් කියලා. එහෙම හිතන කෙනෙක් නම් අද අපි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා බලමු මේක සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් මම අද මේ කියලා දෙන ක්‍රමය. හැබැයි මේ ක්‍රමයක් අඛණ්ඩව දිනපතා කරන්න ඕන දෙයක්. ඒ නිසා ඔයා ඉවසීමෙන් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේක හරිම වැදගත් වීඩියෝ එකක් වෙයි. ඔයාට ඔයාගේ ජීවිතේ සහ ඔයාගේ දරුවන්ගේ ජීවිතේ වෙනස් කරන්න ලැබුණු. සමහරු මේ විදිහට මැසිවිලි නගද්දි තවත් සමහර දෙමව්පිය කොටසක් ඉන්නවා හරිම ලස්සනට දරුවන්ගේ වැඩ ටික කරගෙන ඉස්සරහට යන. ඒගොල්ලන්ගේ දරුවොත් ඉස්සරහට යනවා ඒ දෙමව්පියන්ගේ ජීවිතය එළිවෙනවා. මේකට හේතුව සමහර අය හිතනවා අපිට කර්මය මේක වෙනස් කරන්න බෑ. අපිට මේව වෙනස් කරන්න බෑ. මේ දරුවෝ වෙනස් වෙන්නේ නැහැ කියලා තදින් මුල් බැහැගත්ත සිතුවිල්ල. මේ සිතුවිල්ල වෙනස් කරාම ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ දරුවන්ගේ ජීවිත සහ ඕගොල්ලන්ගේ ජීවිත වෙනස් කරගන්න. ඒ ගැන තමයි මම අද කතා කරන්නේ. මම හැබැයි කතා කරන්නේ නිකන් නෙමෙයි මේ දේවල් කරලා බලලා ඔයාට මේ දේවල් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් සාක්ෂිත් එක්ක. ඒක තමයි මේක මෙතන තියෙන වැදගත්ම දේ. හරි. අද ඔයාලා බලනවා ඇති මම මොකක් ගැනද මේ කතා කරන්නේ කියලා. මම කතා කරන්නේ ජර්නලින් ගැන. මේක ලෝකේ ගොඩක් අය කතා කරපු දැනටම YouTube එකේ වීඩියෝ ගොඩක් සංඛ්‍යාවක් තියෙන මාතෘකාවක්. හැබැයි මට මේක පැහැදිලි කරන්න ඕන මේ දරුවෝ ගැන ප්‍රශ්න කිය ඉන්න ගොඩක් දෙමව්පියෝ ඉන්නවනේ. එහෙම අයටනේ මම වීඩියෝ කරන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ට කරන්න පුළුවන් හරිම පහසු සරල ඒ වගේම මේකෙන් ප්‍රතිඵල ගොඩක් තියෙනවා කියලා මම දැඩිව විශ්වාස කරන හින්දා තමයි මේ මාතෘකාව ඕගොල්ලන්ට අද කතා කරන්න හිතුවේ. මේ ජර්නලින් කියලා කියන්නේ අපිට අපේ ජීවිතය ලස්සනට ගලාගෙන යන්න ලියන්න පුළුවන්. අතින් ලියලා මනසින් ඉතා දැඩිව විශ්වාස කරලා කරන්න පුළුවන් දෙයක්. මේක ඔයාට මට ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම කතා කරන්නේ ඔයාගේ ඔය හිතේ තියෙන දරුවෝ ගැන තියෙන ප්‍රශ්න, ඔයාට තියෙන ප්‍රශ්න නිරාකරණය කරගෙන මේ ජර්නලින් කරන්නේ කොහොමද කියලා සරලව කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එකත් එක දිගටම එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එකත් ඔයාට වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ දේ කරනකොට ඔයාට අනුගමනය කරන්න ඕන පියවර කිහිපයක් තියෙනවා. සහ මේක කොහොමද පැහැදිලිව කරන්න කියලා මම කතා කරනවා. මේ ජර්නල් කතන්දරයේදී වැදගත්ම දේ තමයි අපේ පිරිසිදු සිත. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ධනවාදීව හිතනකොට තමයි අපිට ධනාත්මක දේවල් ආකර්ෂණය වෙන්නේ කියන විශ්වාසය තමයි මෙතනදී වැඩ කරන්න පටන් ගන්න. දැන් මේකේ පළවෙනි පියවර විදිහට ඔයා ගන්න ඕන A4 කොළ කිහිපයක්. එහෙම නැත්නම් ඔයා කැමති කඩදාසි කිහිපයක් අරගෙන ඔයාට ඔයාගේ දරුවා සම්බන්ධව තියෙන සියලු ඍණාත්මක දේවල් ලියන්න. ඒ කියන්නේ ඔයාගේ දරුවා කම්මැලි, ඉස්කෝලේ වැඩ ටික කරන්නේ නැහැ, එයා කීකරු නැහැ, එතකොට එයා ෆෝන් එකට ඇඩික්ට් වෙලා ඉන්නේ. ඔය වගේ ඔයාට තියෙන සියලු ප්‍රශ්න මේ කොළවල ලියන්න. ඔයාට මොනවා හරි ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේ වෙනත් මොනවාම හරි පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා නම් මේක නිදහසේ ඔයා මේ කොළේ පිරෙන්න ලියන්න. ලියලා ඉවර වෙලා ඔයා එකපාරක් මේ දේ කියවන්න. කියවලා ඉවර වෙලා සම්පූර්ණයෙන්ම මේ කොළේ ඔයාගේ ජීවිතෙන් අයින් කරලා දාන්න. හැබැයි මේක යටිහිතේ මම කොහොමද මේක අයින් කරලා දාන්නේ මට බෑ මේකම මතක් වෙනවා මට මේ ප්‍රශ්නේමයි මගේ ඔළුවේ වැඩ කරන්නේ එහෙම නෙමෙයි නෑ මේක හරියනවා මේ ප්‍රශ්නේ මං අදින් ඉවර කරනවා කියලා සම්පූර්ණයෙන්ම මේ කොළ ටික ඔයා අයින් කරනවා ඊළඟට ඔයා නැවත කොළ කිහිපයක් අරගෙන ඔයාගේ දරුවා සම්බන්ධව සහ ඔයාට තියෙන ප්‍රශ්න සම්බන්ධව තියෙන ධනාත්මක දේවල් ලියන්න පටන් ගන්න. ඔයාගේ දරුවා කම්මැලි කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා හරිම කරුණාවන්ත, ත්‍යාගශීලී, ඒ වගේම එයා හොඳ නිර්මාණශීලී, එයා පරිසරයට ආදරය කෙනෙක්ද ඔය විදිහට ඔයාට දරුවා ගැන හොඳ දේවල් හිතන්න පටන් ගත්තාම හොඳ දේවල් මතක් වෙයි. ඒව ටික ඔක්කොම කොලයක ලියන්න. දැන් ඔයා හැම දවසකම ඔයාගේ දරුවා සම්බන්ධව තියෙන ධනාත්මක දේවල් අද ඉඳලා හිතන්න පටන් ගන්න ඕන. එයාගේ තියෙන ඍණාත්මක දේවල් වලට විසඳුම් හොයන්න ඕන. හැබැයි ඒවා සම්පූර්ණයෙන්ම මේ හදවතින් අයින් කරලා ඔයාට පුළුවන් ඔයාගේ දරුවා සම්බන්ධව ධනාත්මක දේවල් දකින්න. ඊළඟට ඔයාට මේ ධනාත්මක දේවල් හිතන්න පටන් ගත්තාම ඔයාට හැම දවසකම ටික ටික පෙනෙන්න පටන් ගනින් ඔයාගේ දරුවා වෙනුවෙන් ධනාත්මක දේවල් එයා වටා නිර්මාණය වෙනවා කියලා. ඒ කියන්නේ එයාට හොඳ ගුරුවරු හම්බ වෙයි, හොඳ යාළුවෝ හම්බ වෙයි, හොඳ පිරිස් ඇසුරු කරන්න හම්බ වෙයි, හොඳ පොත්පත් හම්බ වෙයි. මේ විදිහට හොඳ දේවල් ලැබෙනවා කියලා ඔයාට පෙනෙන්න පටන් ගනින්. ඒ දෙවෙනි පියවර. පළවෙනි පියවරේදී ඔයා සියලු ඍණාත්මක දේවල් ලියලා ඒ කොළ ටික අයින් කරනවා. ඊළඟට දරුවා සම්බන්ධව ධනාත්මක දේවල් ටික ලියලා ඔයා ධනාත්මක සිතුවිලි ටික අර කොලේ ලියලා
වැඩේ පටන් ගන්නවා. ඊළඟට තමයි වැදගත්ම දේ තියෙන්නේ. ඔයා ඊළඟට කරන්න ඕන දේ මොකක්ද කියලා කියන්න කලින් මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ අර මුල කිව්වා වගේ සාක්ෂිත් එක්ක මේක කොහොමද මට වැඩ කරේ කියන කාරණාව. හරි. මේ තියෙන පුංචි නෝට්බුක් එකක්. මේක තමයි මම ලියලා තියෙන්නේ. අද මම මේ ඔයගොල්ලෝ ඉස්සරහට ඇවිල්ලා මේ කතා කරන YouTube එක කරන්න ඕන. ඒකෙදි මම යන්න ඕන කොයි පාරද කියලා මම මේක ලියලා තියෙනවා. මම කොහොමද මේක කරන්නේ කියලා මම බලාපොරොත්තු වෙන දේ ලියන්න පටන් ගත්තා. ඇත්තටම දැන් මම මේක ලියලා තියෙන්නේ නම් සබස්ක්‍රයිබර්ස්ලා 5000ක් වෙනකන් මම ගේනවා කියලා මේ මාසෙ වෙනකොට. හැබැයි මට 3200ක වගේ ආසන ප්‍රමාණයකට මේ වීඩියෝ එක කරනකොට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මට තේරෙනවා මම මේකේ ආසන්නයට වගේ එමින් ඉන්නවා මගේ බලාපොරොත්තුවට. බලාපොරොත්තු කියන ඒවා දවසින් දවස වෙනස් වෙනවා. හැබැයි මේ තියෙන්නේ මම දවස ගානෙම මේ ලියලා ඔයගොල්ලන්ට මේ පේනවා ඇති. මේ ලියලා මගේ බලාපොරොත්තු ටික මේ වගේ පුංචි නෝට්බුක් එකක ලිව්වා. දැන් මේක තමයි ඔයාලට මම පැහැදිලි කරන්න යන්නේ. ඊළඟට මේ තියෙන්නේ මම 2021 අවුරුද්දේදී මට කරන්න තියෙන මට ළඟා කරගන්න තියෙන අරමුණු ලියපු පොත. මේ තියෙන්නේ 2021 දී මම පාවිච්චි කරපු එක. මේ තියෙන්නේ 2022 දී. මේ තියෙන්නේ 2025 දී. ඒකට මට මගේ අරමුණු ටිකක් මේ ප්ලෑන් කරලා කරන්න නිසා මම පොත් දෙකක් පාවිච්චි කරනවා. මේක එකක් ඊළඟ එක මේක. ඉතින් ඔයාටත් මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. හැබැයි මේක අඛණ්ඩව කරන්න ඕන දෙයක් නේ. ඉතින් දැන් තමයි මම මේ විදිහට පොතක් මේ විදිහ එකක් පාවිච්චි කරන්නේ. නැත්නම් සාමාන්‍ය විදිහට මේ වගේ සාමාන්‍ය පොත් තමයි ගත්තේ. දැන් එදා පාර නම් 2025 දී මම ටිකක් වෙනස් පොතක් අරගෙන ඒක කරගෙන යනවා. මේ තියෙන්නේ මම ඒක ස්ටිකර් අලවලා ඒක ලස්සන කරලා ටික කරගෙන යනවා. හරි. දැන් ඔයාටත් මේ පියවරේදී මේ විදිහට පොතක් ගන්න පුළුවන්. හැබැයි ඒක ඔයාට ගෙදර තියෙන පොතකින් පටන් ගන්න පුළුවන් නම් හොඳයි. මොකද මුලින්ම මේක අඛණ්ඩව කරන එක තමයි වැදගත් වෙන්නේ. ඔයා ඉස්සෙල්ලාම පොතක් අරගෙන ඔයාට පුළුවන් මේ පොතේ ඔයා දැන් ඔයාගේ දරුවා ගැන මොනවද බලාපොරොත්තු වෙන්නේ? එයා ගැන එයා කොයි විදිහ කෙනෙක් වෙන්නද බලාපොරොත්තු වෙන්නේ? අන්න ඒක ලස්සනට දිනේ දාලා ලියන්න පටන් ගන්න. මගේ දරුවා දක්ෂ දරුවෙක් වෙනවා. එයා හොඳට ඉගෙන ගන්නවා. එයා පන්ති 1 2 3 4 ඉන්නවා. එයා කරුණාවන්තයි. ওই විදිහට දරුවව දකින්න කැමති කොහොමද? අන්න ඒ දේ දිනපතා ලියන්න පටන් ගන්න. එතකොට ඔයාලට කිහිපයක් දින යනකොට තේරෙයි මේක ඇත්තටම වෙමින් පවතිනවා කියලා. දැන් ඔයා මේක ලියන්න පටන් ගත්තාම මෙතෙන්ට ඍණාත්මක වචන පාවිච්චි කරන්නත් එපා. ඒ කියන්නේ මෙහෙම. දැන් මගේ දරුවා කම්මැලි දරුවෙක් නෙමෙයි. මගේ දරුවා දැන් ෆෝන් එකට ඇබ්බැහි වෙලා නැහැ. එයා පාඩම් කරන්නේ නැත්තේ නෑ. ඒ විදිහට නෙමෙයි. මගේ දරුවා දැන් ක්‍රියාශීලී දරුවෙක්. එයා දැන් පොතපත කියවන හොඳ දරුවෙක්. එයා දක්ෂ විදිහට වැඩ කරනවා. එයා හරිම හොඳයි. එයා කම්මැලි කියන්නේ එයා ක්‍රියාශීලී විදිහට වැඩ කරමින් මට පේනවා එයා දවස ගානේ දිනනවා. අන්න ඒ විදිහට ධනාත්මකව තමයි වචන පාවිච්චි කරන්නත් ඕන. මේක මේ විදිහට ඔයා අඛණ්ඩව දිනපතා දින 21ක් අනිවාර්යයෙන්ම කරන්න. මේක ඔයාට ප්‍රැක්ටිස් එකක් වෙන්නත් ඕනනේ. මොකද අපේ සාමාන්‍ය ස්වරූපය තමයි පටන් ගත්තාම දෙයක් ඉක්මනින් අතහැරෙනවා. මොනවා හරි හේතුවක් හැදෙනවා ඒක අතාරින්න. ඒක තමයි ස්වභාවය. හැබැයි අපි ඒක අල්ලගෙන හිටියාම අපිට ඕක පුරුද්දක් බවට පත් වෙනවා. ඒ නිසා මේක පුළුවන් නම් දින 21ක් අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඊට පස්සේ බලන්න ඔයා ඊළඟට ඔයාට මොකද්ද ලැබිලා තියෙන ප්‍රතිඵලය කියලා ඔයාම පුදුම වෙයි. මොකද මම මේක විශ්වාසයෙන් කියන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මම අවුරුදු ගාණක් තිස්සේ මගේ අරමුණු එක එක ජය ගන්න තමයි මේවා පාවිච්චි කරලා තියෙන්නේ. ඊට අමතරව ඔයාට මතක් කරන්න ඕන මම ඒ ගැන දැනගන්න මෙන්න මේ පොත් දෙක කියෙව්වා. මෙන්න මේ පොත් දෙකේ මේ පොතේ හොඳටම පැහැදිලිව තියෙන ওই කතාව. පුළුවන් නම් හොයාගෙන කියවන්න. ඉතාම හොඳින් තියෙනවා අපේ මනසේ අපි චිත්‍ර රූප කොහොමද දකින්නේ ආන් ඒ දේවල් අපිට ඉටු කරගන්න පුළුවන් කියන කතාව පැහැදිලිව අපිට මේ පොතේ සහ මෙන්න මේ පොතේ අපිට කියවුවාම ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මට කියන්න ඕන උනේ මම මගේ ජීවිතේ අරමුණු එක එක ලං කරගන්නේ කොහොමද? ඒ විදිහට ඔයාගේ දරුවගේ ජීවිතය වෙනස් කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා විශ්වාසයට තමයි මම ඔයාට මේ කතාව අද කියලා දුන්නේ. ඉතින් ඔයා මේ වැඩේ කරන්න තෝරගන්න වෙලාව ඔයාට දවසේ ඉතාම පහසු වෙලාවක් තෝරගන්න. ඒ කියන්නේ ඔයාට හිත සැහැල්ලුවෙන් තියාගන්න පුළුවන් හරිම නිදහස් වෙලාවක් උදේ වෙලාව එහෙම නැත්නම් රෑ වෙලාව ඔයා කැමති වෙලාවක්. හැබැයි ඔයාට හොඳම නිදහසේ මේ වැඩේ කරන්න පුළුවන් වෙලාවක් තෝරගන්න. ඒ තෝරගෙන පොතක් අරගෙන හිතේ නිදහසේ අර මං කිව්වා වගේ මේක දිනපතා ලියන්න පටන් ගන්න. ඉතාලම ධනවත්ව ඔයාගේ දරුවා වෙනුවෙන් ඔයාට තියෙන ස්තුතිවන්ත විය හැකි දේවල් ඉස්සෙල්ලාම ලියන්න. ඔයාගේ දරුවට මේ සින්දු කිවීමේ හැකියාවක් තියෙනවා. එයා හරිම කරුණාවන්ත කෙනෙක්. ඒකට ස්තුති. ඒ විදිහට දරුවා වෙනුවෙන් ඔයාට තියෙන ස්තුතිවන්ත වීම. ඔයාට හොඳ ආදායමක් ලැබෙනවා දරුවව නඩත්තු කරන්න. ඔන්න ওই විදිහට ස්තුතිවන්ත විය හැකි දේවල් ලියලා
ඊළඟට ඔයාගේ දරුවව ඔයා කොහොමද ඉන්න බලාපොරොත්තු වෙන්නේ? ඔයා කොහොමද දකින්න බලාපොරොත්තු වෙන්නේ කියන දේ වර්තමාන කාලේ ලියන්න. ඒ කියන්නේ මගේ දරුවා දක්ෂ දරුවෙක්, එයා ක්‍රියාශීලී දරුවෙක්. අන්න ඒ විදිහට ලියන්න පටන් ගන්න. මේක දින 21ක් කරලා බලන්න ඔයාට ඔය තියෙන ප්‍රශ්නෙට විසඳුමක් හම්බ වෙයි කියන එක මම දැඩිවම විශ්වාස කරන දෙයක්. කරලා බලන්න ඕන අනිවාර්යෙන්ම. මොකද අකණ්ඩව දෙයක් නොකර අපිට බෑ ඒකේ ප්‍රතිඵල කොහොමද කියලා කියන්න. අනිත් දේ තමයි තදින් විශ්වාස කරන එක. දවසක් දෙකක් කරලා විශ්වාසය නැති කරගන්නත් එපා. තදින් විශ්වාස කිරීම සහ අකණ්ඩව කිරීමෙන් ප්‍රතිඵල ලැබෙයි කියන විශ්වාසය මට තියෙනවා. එහෙනම් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ස්තුතියි. ඒ වගේම මේ කාරණාව ඔයාට ඔය ප්‍රශ්න තියෙන දරුවෙක් ඉන්නවා නම් කරන්නම කියලා මම ඔයාට ආරාධනා කරනවා. ඉතින් ගිහින් එන්න මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාට ගොඩක් ස්තුතියි. ඒ වගේම මාව subscribe කරන්න.